තාත්තේ මං තියරි එකක් අහලා තියෙනවා මේ හැම මිනිස්සෙම දිවි කෙනෙක් කියලා. ඒ කතාව ඇත්තද? එහෙම ඇත්තටම එහෙම තියරි එකක් තියනවාද? පුතේවා ඔය කියන්නේ ද එක් තියරි කියන්නේ. ඔය එක් තියරි කියන්නේ ඇන්ඩි වියර් කියන කතුවරයාගේ කෙටි කතාවක් තිබ්බා දී එග් කියලා නමින්. අන්න ඒ කතාවෙන් තමයි ඔය තියරි එක අරගෙන තියෙන්නේ. මේ කෙටි කතාවට අනුව පුතේ මිනිස්සෙක් මේ යනවා අනුතරකට ලක් වෙලා. එයාගේ ඇඟ ගන්න දෙයක් නැහැ, පිලිසිලා තුවාල වෙලා. එයා බේර ගන්න විදියක් නැහැ. ඉතින් එයා මැරෙනවා. එයාගේ වයිෆ් වයින් ළමයි දාලා එයා එනවා තැනකට. දෙවියන් තමයි මේ මිනිස්සයාට මේ දේ පැහැදිලි කර කර ඉන්නේ. ඉතින් මිනිස්සයා ෂොක් වෙන එකපාරට. මෙයා කියනවා මොකතුනේ මම කොහෙද ඉන්නේ කියලා දෙවියන් කියනවා ඔයා මැරුණා. ඉතින් අර මිනිස්සයා වටපිට බලලා අහනවා මම කොහෙද ඉන්නේ? අපි දෙන්න විතර මෙතන ඉන්නේ. මේ පරලෝකද කියලා. දෙවියන් කියනවා පරලෝක කියන්නත් පුළුවන් හැබැයි. අර මිනිස්සයා ඊට පස්සේ අහනවා ඔයා දෙවියන්ද? දෙවියන් කියනවා ඔව් මං දෙවියන් තමයි. ඉතින් මේ මිනිස්සයා අහනවා එයාගේ දරු බවුලට මොකද උනේ කියලා. ඉතින් දෙවියන් ගොඩක් සතුටු වෙනවා. මම ඔය දේ තමයි දකින්න කැමතිම. ඔයා මැරුණත් ඔයා ඔයාගේ පවුල ගැන හිතනවා. ඒක හරිම යහපත් දෙයක් කියලා. ඉතින් පුතේ මේ මිනිස්සේ ඉදිරිපිට දෙවියන් හිටියද මෙයාට පේන්නේ දෙවියන් නිකන් සාමාන්‍ය මිනිස්සෙක් වගේ. එයාට තේරෙනවා එයා යම්කිසි බලවතෙක් බලධාරෙක් ඉස්සරහා තමයි ඉන්නේ. හැබැයි එයාට පේන්නේ නිකන් පෙරපාසලක ගුරුවරයෙක් දිහා බලන් ඉන්නවා වගේ. ඉතින් දෙවියන් වහන්සේ මෙයාට කියනවා බය වෙන්න එපා. ඔයාගේ ළමයි බිරිඳයි හොඳින් ඉන්නවා. ඔයාගේ ළමයින්ට කිසිම පසුතැවිල්ලක් කරන්න තරම් කාලෙක ඔයාලත් එක්ක ගෙවලා නැහැ. නිසා ඒගොල්ලෝ ඔයාගෙන හිතන්නේ ගොඩාක් ඉහළින්. හැබැයි ඔයාගේ බිරිඳ එළියෙන් ඇනුවට ඇතුලෙන් සැනසීමක් ලබනවා. මොකද ඔයගොල්ලන්ගේ පෞල් ජීවිතේ කඩාගෙන වැටීගෙන තිබ්බ නිසා. හැබැයි ඔයාට සතුටු වෙන්න ඕනේ නම් ඔයාගේ බිරිඳ ඒ සැනසීම ලබනකොට එයාට ගිල්ට් එක තේරෙනවා. මොකද ඔයා නැති හින්දා. ඊට පස්සේ පුතේ ওই මිනිස්සයා අහනවා දැන් මට මොකද්ද වෙන්නේ? දෙවියන් කියනවා දැන් ඔයා ආයි උපදින්න. පුනරුත්ථාපනය ලබන. ඉතින් මිනිස්සෙක් පාටම කිව්වා එතකොට මේ හින්දු කට්ටිය කියපු කතාව ඇත්ත. දෙවියන් කියනවා හින්දු කට්ටිය ඔය හැම ආගමකින්ම ඔය පුනරුත්ථාපනය කියන එක කියවෙනවා ඒක ඇත්ත කියලා. දැන් මම නැවත ඉපදෙනකොට මගේ අත්දැකීම මම මොන පාපු මගේ ජීවිතේ ගියාත් නැති බබෙක් වෙලා ඉපදෙනකොට ඒ දේවල් නැති වෙනවා. ඒ දේවල් නැති වුණාම ඒකින් පළක් නැති වෙනව නේද කියලා මෙයා අහනවා දෙවියන්. දෙවියන් වහන්සේ කියනවා නෑ ඔයාට එහෙම වෙන්නේ නෑ. ඔයාගේ පෙර ආත්මවල අත්දැකීම් ඔයා තුල තියෙනවා. හැබැයි මේ වෙලාවේදී ඔයාට ඒව මතක් වෙන්නේ නැහැ. ඔයාගේ ආත්මේ හරීම දැවැන්තයි. හැබැයි මිනිස් මනසකට දරා ගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් විතරයි. ඒක නිකන් හරියට වීදුරුවකට වතුර දාලා ඒ වතුර උණුයිද නැද්ද කියලා බලාගන්න ඇඟිල්ලක් ඔබනවා හා සමානයි. වාට ඒ ඇඟිල්ල දාලා ඔයා ඇඟිල්ල ගන්නකොටම එන අත්දැකීම් ටික තමයි ඔයාට මේ මිනිස් මනසෙන් දරා ගන්න පුළුවන්. ඒ හැමදේම ඔයා තුල තියෙනවා. හැබැයි ඔයා මැරෙන්න මෙතෙන්ට මතුවෙන හැම වාරයක් තිස්සෙම ඒ මතකයන් ඔයාට ආවර්ජනයකින් කිසිම පළක් නැහැ කියලා දෙවියන් කියනවා. ඉතින් පුතේ මේ පුද්ගලයා අහනවා මම කී වතාවක් පුනරුත්ථාපනය ලැබලා තියෙනවද? දෙවියන් කියනවා සෑහෙන ප්‍රමාණයක්. හැබැයි දෙවියන් කියනවා ඔයා මේ සැරේ ඉපදින්නේ චීනයේ ගොවිතැන් කරන දැරියක් විදියට 5 වන ශතවර්ෂයක. හරි. මේ මොනසෙ ෂොක් වෙනවා. කොහොමද මම කාලේ පිටුපස්සයි පුනරුත්ථාපනය ලබන්නේ කියලා. දෙවියන් කියනවා ඔයාලගේ විශ්වයේ තමයි කාලය ලීනියම නැත්නම් කෙලින් විදියට වැඩ කරන්නේ. මං එන තැන කාලය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්.
මේ මිනිස්සයා අහනවා මොකක්ද කිව්වේ ඔයා එන්න තැන කියලා. ඉතින් දෙවියන් කියනවා මං එන්නේ වෙනම තැනකින්. මං වගේ ගොඩාක් කට්ටිය එතන ඉන්නවා. මං දන්නවා කැමති ගැන දැනගන්න කියලා. හැබැයි මං ඔයාලට දැන් එක පැහැදිලි කරන්න ගියොත් ඔයාලට ඒක තේරුම් ගන්න බෑ. ඒ කැපැසිටි එක ඔයාලට දැනට නෑ. මම ඕනම කාලයක පුනරුත්ථාපනය ලබනවා නම් මං වගේ අනිත් ආත්මවල පුනරුත්ථාපනය ලබද්දි මං ඒගොල්ලන් මොන ගහලා ඇති නේද කියලා අහන දෙවියන් කියනවා ඕක හැමතිස්සෙම වෙන දෙයක් කියලා. ඉතින් මොකද්ද මේකේ පරමාර්ථය? මොකද්ද මේ පර්පස් එක? මම මෙච්චර නැවත පුනරුත්ථාපනය ලබන එකේ හේතුව මොකද්ද? ඉතින් දෙවියන් කියනවා මම මේ විශ්වයම නිර්මාණය කළේ ඔයා වෙනුවෙන්. ඔයාගේ පරිණාමය වෙනුවෙන්මයි. මේ මිනිස්සු අහනවා මම විතරක් නෙමෙයි මේ හැම මිනිස්සෙක් ගැනම නේ මේ කියන්නේ. ඉතින් දෙවියන් කියනවා නෑ. ඔයා විතරමයි. ඔයාට විතරයි මම මේ විශ්වය හැදුවේ. ඔයා උපදින හැම වාරයක් පාසාම ඔයාගේ දැනුම වැඩි වෙනවා. ඔයාගේ අත්දැකීම් වැඩි වෙනවා. ඔයා ශ්‍රේෂ්ඨ බුද්ධියක් බවට පත් වෙනවා. එතකොට අනිත් කට්ටිය මේ මිනිස්සු දෙවියන්ගෙන් අහනවා. ඉතින් දෙවියන් කියනවා අනිත් කට්ටිය කවුරුත් නෑ. මේ විශ්වයේ ඉන්නේ ඔයයි මමයි විතරයි. එතකොට මේ පෘථිවියේ ඉන්න හැම මිනිස්සයම ඒ පෘථිවියේ ඉන්නේ දරුවෝ ඔයාගේ විවිධ ආත්මයන් තමයි ඔය පෘථිවියේ ඔයත් එක්ක ඉන්නේ. ඔයා මෙතෙක් ජීවත් වෙච්ච හැම ආත්මයක් නැත්තම් ඉදිරියට ජීවත් වෙන යන හැම ආත්මයක්ම ඔයා විතරමයි. මම ඒබ්‍රහම් ලින්කන් කියලා මිනිස්සු දෙවියන්ගෙන් අහනවා. දෙවියන් කියනවා ඔයා ජෝන් විලික්ස් බුක්. ඒ කියන්නේ ඒබ්‍රහම්ට වෙඩි තිබ්බ මිනිස්සයත් ඔයාම තමයි. එතකොට මම හිට්ලර්? ඔයා හිට්ලර් විතරක් නෙමේ. ඔයා හිට්ලර් අතින් මරණ මිලියන ගණන් ජනයා වගේ ඉපදුනෙත් ඔයාම තමයි. එතකොට මේ මිනිස්සු ආයෙත් අහනවා මම ජේසුස් වහන්සේ කියලා. දෙවියන් කියනවා ඔයා ජේසුස් වහන්සේ විතරක් නෙමෙයි. ඔහු පසුපස හඹා ගිය සෙනගත් ෆොලෝවර්ස්ලා ඔයාම තමයි. ඔයා කාටරි පීඩාවක් දුකක් ඇති කරා නම් කාටරි සතුටක් දුන්නා නම් එය ඔබ විසින් ඔබටම කරගත්ත දෙයක්. ඔයා සතුටක් ලබන්න ඉන්නවනම් සතුටක් ලබලා තියෙනවා නම් දුකක් විඳින්න තියෙනවා නම් දුකක් විඳලා ඒ ඔයාම ඔයා විසින් ඔයාටම කරගත්ත අත්දැකීමක්. ඉතින් අර පුදුමයට පත්වෙච්ච මිනිස්සයා ඇයි මේ දේ මට කරන්නේ? ඇයි මම මේ නැවත පුනරුත්ථාපනය ලැබලා මම හැම ජීවිතයක්ම අත්විඳින්නේ ඇයි කියලා. ඉතින් ඒකට දෙවියන් පිළිතුරු දෙනවා. ඔයා කවදාරි මං වගේ කෙනෙක් කරන්න තමයි මං බලාපොරොත්තු වෙන්නේ. ඔයා මගේ වර්ගයේ කෙනෙක් කරගන්න තමයි මම මේ හැමදේම ඔයාට කරන්නේ. ඔයා දැනට මගේ දරුවෙක්. හරියටම කිව්වොත් ඔයා තාම කලලයක්. ඔයා පුතේ හැම මනුස්ස ජීවිතයක්ම ජීවත් වුණාට පස්සේ තමයි අර ෆීටස් එකකින් අර කලලෙන් හරියටම උපත ලබන්නේ කියලා. ඒතර අර මනුස්සයා පොඩ්ඩක් කල්පනා කරලා කියනවා. එතකොට විශ්වය කියන්නේ මාව පෝෂණය කරන බිත්තරයක්. එහෙම නේද? හරියටම හරි. ඔයාට දැන් තමයි ඒක තේරුනේ කියලා. ඔයා මන් දැන් යවනවා පුනරුත්ථාපනය ලබන්න මේ අර චීන දැරියක් විදියට ආයි මෙලොවට එවනවා. අන්න මේකයි පුතේ ද එක් තියරි එකේ කතාව.